උතර කෙසල් කඳුන්නේ කඩලා ලැබීමට අම්මා ගොරෙන් ගෑම අරගෙන ගිහිල්ලා දෙනවා කියලා දැනගත්තට පස්සේ කෑම අරන් යන්න දුන්නේ. අම්මා මොකද කළේ? මේ කෙහෙල් කරන සවුත් වෙලා අනිත් කෙහෙල් කරන ඉදිරිය දීනද තියෙන්නේ. මොකක්ද දෙන්නේ දීක අම්මට බලන්න යන්නම තහනම් කළා. ඊට පස්සේ මොකද කළේ? බිම්බිසාර මහරජුගේ බොහොම ශ්‍රද්ධාවන්ත රජ කෙනෙක්. බිම්බිසාර රජතුමා හිර කරලා තිබ්බ හිරමැදුරට ගිජ්ජකූට පර්වතයේ මුදුනේ සුළං දුතිය රජතුමාට බේනවා. රජතුමා බොහොම ශ්‍රද්ධාවන්ත. කෙසෙල් කයි දැන් කෑවේ ඇති වැඩි දෙන්න හොඳ නැහැ. කාලා මොනවා හරි ලඩක් හැදුනොත් එහෙම. බුදුරජාණන් වහන්සේගේ ගුණ ගැන සිහි කර කර බුද්ධානුස්සතිය වඩමින් රජතුමා නිරමෙද්දී ඇතුලේ කවුරු කෙනෙක්වත් දරුව කරේ ඒකේ සියඹලා තියෙන්නේ. සක්මන් කරමින් දැන් කෑම නැහැ. සක්මන් කර කර පිටුනේ ධානය සිත වඩනවා. දැන් ආහාර නැති වුණා ධානය සොයින් වේදනාව යටපත් කරගෙන ඉන්නවා. දැන් කෑම නැහැ. අජාහත් රජතුමා බලනවා මේ මිනිස්සු මැරෙන්නේ තාත්තා. රාජපුරුෂයන්ගෙන් ඇහුවා මොකක්ද කියලා. ඊට පස්සේ කිව්වා සක්මන් කරනවා. සක්මන් සොයෙන් වාසය කරන නිසා ධ්‍යාන සොයෙන් ඉන්න නිසා ආහාර නැති වෙන්නේ. මොකද කළේ? මරන්න ඕනකම නිසාම පින්නන්නේ. තමන්ගේ තාත්තගේ කකුල් එක පළල ලුණු දාලා ගිනි අඟුරුවට ඇවිද්දවන්න තරම් පුතාගේ හිත කැඩුවා. ලාභ සත්කාර වෙනුවෙන් මොන තරම් පහත් වැඩ කරන්න පුළුවන්ද? කොහාමද මේ දැන් ඇදලා දාන්නේ අපි? කොහාමද අපි මේ දිනියන්නේ? කාගේ ධර්මයක්ද මේ? මම කියන්න මාරේ ධර්මයක්. ලාභී කියන මාරේ ධර්මයක්. සත්කාරී කියන මාරේ ධර්මයක්. කීර්ති කියන්නේ මාරයටයි කියන්නේ. ප්‍රශංසාව කියන්නේ මාරයටයි. ඊයේ ඔය කට්ටිය 6 දෙනෙක් හිටියා මේ මෙතෙන්ට ඇවිල්ලා. මං අඬ ගහුවා ඔය ඇති කියලා ඔය හිටියේ නැ කට්ටිය හැම කෙලෙට ගියා. නේ එන්න තව ටිකක් තියෙන අතු ගන්නක් තියෙනවා. අවසන් වෙනකොට අපි හැමෝටම මතක් වෙයි වෙනවා. දේවදත්ත හාමුදුරුවන්ට තමන් කරපු වැරදි ටික මතක් වෙනවා. දන්නවා ඒව වැරදි කියලා. අවසන් වතාවට කිව්වා මට බුදුහාමුදුරුවෝ දැකින්න ඕනේ. බුදුහාමුදුරුවෝ කොහෙද ඉන්නේ? සවැත් නුවර ජේතවනාරාමේ. ඇඳක තියාගෙන උස්සගෙන යනවා. මග දිගට ගෙයි අපි සාරේලේ බඩ යනවා. මග දිගට ඇඳුම් පිරිසුදු කර කර නාවනාව අරගෙන යන්නේ. වික්ෂුන් වහන්සේලා ගිහිල්ලා බුදුහාමුදුරන්ට කියන ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේලා කියන දේවදත්ත හාමුදුරුවෝ මහණෙනි දේවදත්තට මාව දකින්න වෙන්නේ. දැන් ආයේ දේවදත්ත හාමුදුරුවෝ අරන් ඉන්න පිරිස ඇවිල්ලා ජේතවනාරාම කිට්ටුවට එනකොට කොහෙන්ද? ලේ බඩේලිය ගිරිල්ලා ලේ අතිසාරයේ ඇදලා දේවදත්ත හාමුදුරුවෝ කියන මාව බින් කියලා මත ඇන්න ජරාව පිටින් ගිරින් දකින්න මං ජේතවනාරාම ළඟ තියෙන පුතුණින් ඇඟ පිරිසුදු කරගෙන ඉන්නවා කියලා. ඇඟ පිරිසුදු කරන්න ගියපු දේවදත්ත හාමුදුරුවෝ කල්පනා කරනවා මට ආයේ මෙතනින් එහාට යන්න වරක් නෑ මට අයිතියක් නෑ. අවසන් වතාවට මත ඇන්න දෙවුරම් දෙහිර සුගන්ධ කුඩිය දිනා බලාමි අත් දෙක තුන වැඳගෙන කියනවා මදකෝ දේවදත්තේ කෝ අම්බිමාලේ කොහෙන්ද ඉදි? එන්න හුළඟවත් නැහැ.
කජු පුලන් තියනවා ඒ. දැන් මොන කජුවටත් එක කනවා. කජු පුලන් කරනවා. පකන්න එපා කජුවට. කටත් එක සවුත් වෙයි. ඇති. අර මැස්සේ කියලා එන්න මට. කජුවට හපන්න එපා. කටවන වෙයි. තව තියෙන කඩන කන්න. ඒකම කන්න ඕනේ නෑනේ. බිම වැටිච්ච කන්නේ. කඩන කන්නේ අර. හරි පොසත්නේ.